ෆීඩින් චෙයාර් එක ගැන වීඩියෝ එකක් කරන්න කියලා තිබ්බා. ෆීඩින් චෙයාර් එක මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. මේක මේ කොටසයි මේකයිත් සෙට් කරන්න පුළුවන් බබා ලොකු වුණාම. මේවා ටික අයින් කරලා මේක ඉඳ ගන්න පුළුවන් විදියට හදන්නත් පුළුවන්. එතකොට මේ කොටස කෑම කාලා අස් කරන්න උනා මේ කෑල්ල ගලවන්න පුළුවන් මේකේ. අපි මේවා යූස් කරේ නැහැ බබා මේ ලොකු වෙනකන්. දැන් නම් එයා ඉන්නේ නැති නිසා අපි මේවා ටික දානවා. මේක මෙහෙම සෙට් කරන්න තියෙනවා. ක්ලික් කරන්න තියෙන්නේ. එතකොට කවර් එකක් තියෙනවා. කවර් එක ස්පොන්ජ් නෙමෙයි. මෙන්න මේ වගේ මැටීරියල් දෙක හොදාන්න කරන්න පුළුවන්. ඒ කවර් එක නිකන් මෙහෙම දාන්න තමයි තියෙන්නේ. අපි දැන් කවර් සයින් කරලා තියෙනවා. මොකද බබා කවර් එක ඉරන්න try කරනවා. මේ යා කැමති නැහැ කවර් එකත් එක්ක. මේ වගේ තමයි පිටිපස්සෙන් පේන්නේ මේ වගේ කිං බබාගේ සෙල්ලම් බඩු එමම අපි මේක ඇතුළට දාලා තියෙනවා. මේ වගේ එකක් තියෙනවා පොඩි බෑග් එකක්. මෙන්න මේ ග්‍රිප්ස් වලින් තමයි ඒක සෙට් වෙන්නේ. ඉතින් සෙට් කරගන්න නම් ගොඩක් අමාරුනේ නැහැ. එතකොට මේක මෙහෙම කරලා මෙහෙම ගලවන්න කරන්න පුළුවන්. මේක ගලවලා අයින් කරන්නත් පුළුවන්. මම දැන් අයින් කරන්න යන්නේ. මෙන්න මෙතනින් තමයි ප්‍රෙස් කරලා ගලවලා අයින් කරන්න පුළුවන්. මෙන්න මෙතනින් නෙමෙයි. මම කළා ඇදලා ගන්න පුළුවන්. මේක ප්‍රෙස් කරලා මෙහෙම උඩට මේ කෑල්ල උස්සන්නත් පුළුවන්. මෙහෙම තියෙද්දි මේ කෑල්ල උස්සලා තියා ගන්නත් පුළුවන්. දෙපැත්තෙම තියෙන දෙපැත්තෙම එක ප්‍රෙස් කරලා ගන්න ඕනේ. මේ කෑල්ල සම්පූර්ණයෙන් උස්සලා නවන්නත් පුළුවන්. ෆීඩින් චෙයාර් එක ගොඩාක්ම වටිනවා. මේ ෆීඩින් චෙයාර් එක ගැන කිව්වොතින් මේ ෆීඩින් චෙයාර් එක මම ඕඩර් කරගත්තේ මාකට් ප්ලේස් එකෙන් Facebook එක මාකට් ප්ලේස් එකෙන් මම ෆීඩින් චෙයාර්ස් ගොඩක් බල තිබ්බා. මේ එකම බ්‍රෑන්ඩ් එකෙන් තියෙන ෆීඩින් චෙයාර්ස් මේ ෆීඩින් චෙයාර් එක මම 23000ටත් දැක්කා. ඉතින් ඔයගලනොත් බබාගේ බඩු ගන්නකොට පොඩ්ඩක් හොඳට රිසර්ච් එකක් කරලම ගන්න. මොකද අපිට බබා හම්බෙලා මාස කීපයක් තියෙනවනේ අපිට මේ ගැන හොයන්න බලන්න කලින් ගන්න අයත් ඇති. මම ගත්තේ බබාට මාස 4 සම්පූර්ණ වෙනකොට මම ෆීඩින් චෙයාර් එක ගත්තා. ඒගොල්ලෝ මට ගෙදරටම ගෙනල්ලා දුන්නා මේක. 11300ක් වගේ තමයි ෆීඩින් චෙයාර් එකට උනේ. ඩෙලිවරි එකත් එක්ක 12000ක් වගේ තමයි උනේ. කිලෝ 13ක වෙනකම් weight එකක් මේ ඉස්සරහා තියෙන ස්ටෑන්ඩ් එකට දරන්න පුළුවන්. වැඩට යන අම්ම කෙනෙක් විදිහට මට ගොඩාක් වටිනවා මේ ෆීඩින් චෙයාර් එක. මොකද මම බබාට ඉක්මනින් තමන් තනියෙන් ආහාර ගන්න කොහොමද කියන එක හුරු කරගන්න මට මේ ෆීඩින් චෙයාර් එක ගොඩාක් උදව් වෙනවා. බබා දන්නවා අපි ෆීඩින් චෙයාර් එකේ තියන්නේ ආව කෑම ගන්න තමයි කියලා. එක මිල ගණන් වලට එක විදිහේ ෆීඩින් චෙයාර්ස් තියෙනවා. ඔයාලට දරන්න පුළුවන් මිලකට හරියට ඔයාලට ගැලපෙන ෆීඩින් චෙයාර් එක ගන්න. මීටත් වඩා මිල අධික ෆීඩින් චෙයාර්ස් තියෙනවා. කම්ෆර්ටබල්ව වාඩි වෙන්න කරන්න පුළුවන්. ඉතින් බලලා ඔයගලන්ට කැමති එක ඔයගලන් ගන්න.